ආයිබෝන් ඔයාලා හැමෝටම අප මේ වන විට දේශගුණ විපර්යාස බොහෝමයකට මුහුණ දීලා තියෙන්නේ. පහුගියදා දිවයිනට බලපැවැතුණු දිට්වා සුලිකුණාටුවෙන් අපේ රට සිදු වූ ආපදාව මේ වන විට කෙමෙන් පහ වී ගියත් ප්‍රශ්න ඇරඹෙන්නේ මෙතැන් සිට. සුලිකුණාටුවේ බලපෑම් මත රටේ ප්‍රදේශ බොහෝමයක්ම ගං වතුරෙන් යට වෙලා ගං වතුරේ බැස යමින් තම ජීවිත සුරක්ෂිතතාවය තහවුරු කොටගත් අය සේම අවතැන් වූ ජනයාට සහනාධාර බෙදා දීමටද ගං වතුරේ බැස ගිය පිරිස් අපි දිටුවා. විශේෂයෙන්ම වැසි කාලයේ ගං වතුර කාලය කියන්නෙම ලෙඩ රෝග ගණනාවක් වේගයෙන් ගෙටගොඩ වෙන කාලයක්. මෙවැනි වාතාවරණයකදී අපේ සමයේ ඇතිවිය හැකි සංකූලතා චර්ම රෝග ආසාදන තත්ත්ව මෙන්ම ඒ සඳහා ඇති ප්‍රතිකාර ගැනත් යම් අවබෝධයක් ලබා තිබීම කාලෝචිතයි. පළවෙනියටම ගත්තොත් බැක්ටීරියා දිලීරවල බලපෑම. දිගු කාලයක් අපිරිසිදු ජලය නිරාවරණය වීම, දිගු කාලයක් තෙතමනය අධික පරිසරයේ එහා මෙහා ගමන් කිරීම. තෙතමනය සහිත හෝ නියමිත පවනට වේලා නොගත් ඇඳුම් පැළඳුම් පාවහන් වගේ දේවල් දිගු කාලයක් භාවිතා කිරීම වගේ තවම අපට පුරුදු නැති ආගන්තුක පරිසරයට පස් තත්ත්ව ආදියට මුහුණ දීමත් චර්ම රෝග වැඩිවීමට හේතුකාරකයක්. මෙහිදී අප වැඩිපුරම මුහුණ දෙන්නේ සමයේ ඇතිවන ආසාදිත තත්ත්ව ආදියට. මේ ආසාදිත තත්ත්ව බැක්ටීරියා මගින් බෝවෙන තත්ත්ව හෝ දිලීර වලින් බෝවන තත්ත්වයක් හෝ කලාතුරකින් ඇතිවිය හැකි නොයෙක් පරපෝෂිතයන්ගෙන් බෝවන රෝගී තත්ත්වයක් වෙන්නත් පුළුවන්. දෙවැනියට ගත්තොත් සමේ තුවාල තිබ්බොත් සමේ කාලයක සිට තිබූ පැරණි තුවාලයක් හෝ අලුතින් නැති වූ සීරීම් තුවාලවල මෙම බැක්ටීරියා ආසාදන ඇති වෙන්න පුළුවන්. මේ බැක්ටීරියා ආසාදන නිසා හම රත් පැහැවීම, වේදනාකාරී තුවාල ඇතිවීම, රෝම කූප ආශ්‍රිතව වේදනාකාරී ඉතා කුඩා ගැටති ඇතිවීම, සමාශ්‍රිතව පිහිටි වසා ගැටති විශාල වී වේදනාකාරී වීම වගේ සමට පමණක් දැනෙන රෝගී තත්ත්වද මතුවෙන්න පුළුවන්. මේ රෝගී තත්ත්ව උස්සන්න වුණොත් ඒ ශරීර අභ්‍යන්තරයටත් බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඒ සමගම අපේ සිරුර පුරා විෂ බීජ මෙන්ම ඒවා පැතිරීමද වේගවත් විය හැකියි. මීට අමතරව කලාතුරකින් පරිසරයෙන් අපිට බෝ විය හැකි විශේෂ වර්ගයේ බැක්ටීරියා ආසාදන පවා සම මත ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ඊළඟ ගත්තොත් පුස් රෝග. ඊළඟට අධික උෂ්ණත්වයක හෝ දිගු කාලයක් තෙතමනය අධික පරිසරයේ සිටි විට අපිට පුස් රෝග බෝවීමේ අවදානමත් වැඩි වෙන්න පුළුවන්. ඒ පුස් රෝග සමහර වෙලාවට කකුල, ඇඟිලිකරු, යටිපතුල වගේ නිතරම වතුර ගෑවෙන ස්ථාන තුවාල ආකාරයෙන් හට ගන්න පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන දියමිටියන් කෑම වගේ රෝගී තත්ත්වයන් ඇඟිලිකරු වනවීම, යටිපතුල තුවාල වීම ආදී තත්ත්වද සුලභව දකින්න පුළුවන්. එහෙම නැත්නම් සිරුරේ නැමෙන තැන් ඉකිලි කිහිලි වගේ තැන්වල පුස් රෝග විශේෂයෙන් හට ගැනීමේ සම්භාවිතාවයක් තියෙනවා. තෙතමනය සහිත ඇඳුම් මැදීම, එහෙම නැත්නම් දිගු කාලයක් ඇඳුම් මාරු නොකර සිටීමෙන් මෙවැනි රෝග පැතිරීමේ අවදානමත් දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. ඊළඟට ගත්තොත් පරපෝෂිතයන් නිසාත් ලෙඩ හැදෙන්න පුළුවන්. මීට අමතරව අපිරිසිදු ජලය පරිසරයේ පාවහන් නැතිව සිටින විට බල්ලන්, පූසන් වගේ සතුන්ගේ මල පහ වලින් අපේ සමට පරිපෝෂිතයන් ඇතුළු වෙන්න පුළුවන්. තව විදියකින් කිව්වොත් මල පහ වලින් බෝවන කොකුපොන රෝග වගේ තත්ත්වද වැළඳෙන්න පුළුවන්. ඒවාට අමතරව මෙවන් පරිසර තත්ත්වයක් යටතේ නොයෙක් සතුන්ගේ දෂ්ටන අපේ සමට එල්ල වෙන්න පුළුවන්. මදුරුවන්, කූඹි කූඩැල්ලන් ඇතුළු නොයෙක් ආකාරයේ සතුන් ඔබගේ සම සපා කෑමට පුළුවන්. මේවායේ ප්‍රතිඵලයක් වශයෙන් අපට මේ උණ කියන රෝගී තත්ත්වය ඩෙන්ගු, මිලියෝඩියොසිස් කියන රෝගී තත්ත්ව හට ගැනීමට තියෙන ඉඩකඩත් වැඩි. ඊට අමතරව සාමාන්‍ය පරිසරවල අපට දක්නට ලැබෙන හෝරි දද වගේ තත්ත්ව මේ අවස්ථාවල වැඩිවීමක් සිදු වෙන්න පුළුවන්. ඒට හේතු වෙන්නේ නුසුදුසු පරිසර තත්ත්ව යටතේ වැඩි ජනගහනයක් කුඩා ඉඩ ප්‍රමාණයක ජීවත් වීම නිසා. මේ පිළිබඳව සැලකිලිමත් වීම ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟට අවධානය යොමු කරන්න ඕන කාරණයක් තමයි ඉහත සඳහන් කළ බෝවන රෝගවලට අමතරව අපට නුපුරුදු අමුතු පරිසර තත්ත්ව ආදියට මුහුණ දුන් විට විවිධාකාරයේ ශාක වර්ග, සිරුරේ ස්පර්ශ වීම, ශාකපත්‍ර පොතු වගේ රසායන ද්‍රව්‍ය ඇතුළු නොයෙක් දේ අපේ සම මත ස්පර්ශ වීමෙන් සමේ අසාත්මිකතා, ඇලර්ජීස් වගේ දේවල් හට ගැනීමේ අවදානමකුත් තියෙනවා. විශේෂයෙන්ම ලදරුවන් සහ කුඩා ළමයින්ගේ සම ගැන මෙහිදී විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොකද වැඩිහිටියෙකුගේ මෙන් නෙමේ දරුවන්ගේ සම තවමත් මෘදු මෙන්ම සංවේදී වීම. අප ඉහත සඳහන් කළ සෑම තත්ත්වයකටම කුඩා දරුවන් ගොදුරු වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි. එම නිසා ඔබට හැකි පමණ කුඩා දරුවන් පිරිසිදුව තබා ගැනීමට උත්සාහ කරන්න. අධික රස්න පරිසරය වගේ අධික සීතල පරිසර වලින් ඔබේ සමට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල ගැන මෙහිදී විශේෂ සැලකිල්ලක් දක්වන්නත් ඕන. අහිතකර පරිසර තත්ත්ව යටතේ ඔබට එදිනදා පැවති රෝගී තත්ත්ව උදාහරණයක් වශයෙන් දද, කුෂ්ඨ වගේ රෝගී තත්ත්ව වැඩි වෙන්න පුළුවන්. ඒ
වගේම ඒවායේ පසුව ඇතිවිය හැකි ආසාදන වැඩිවීම වගේ තත්ත්වාදියටත් ඔබ ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් කොහොමද අපි මේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නේ? ගත වූ කාල පරිච්ඡේදය පොදුවේ අප කාටත් අසීරු වුණත් උත්සාහ කළොත් එම සංකූලතා අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙහිදී අප මූලික අවධානයක් යොමු කර යුත්තේ හැකි සෑම විටම ඔබේ සම තුවාල වීම අවම කිරීම වෙත. යම් හේකින් සම තුවාල වූයේ නම් එසේ තුවාල වූ අවස්ථාවේදීත් හැකි පමණ පිරිසිදු ජලයෙන් සබන්ගා තුවාලය සෝදා දැමීමට අමතක නොකරන්න. ඊට අමතරව ඔබට හැකි අයුරින් එම තුවාල වලට විස බීජ නාශක දියරයකින් එහෙම නැත්නම් තුවාල සඳහා යෝග්‍ය ඖෂධයක් ආලේප කරන්නත් පුළුවන්. තුවාල වූ ස්ථානයට නිතරම සැරහුමක් දමා ගැනීම වඩා සුදුසුයි. විශේෂයෙන්ම ජලය ඇතුළු විය නොහැකි පරිදි සැරහුමක් නම් වඩා සුදුසුයි. ඔබ මේ ප්‍රතිකාර වලින් ඔබගේ රෝගී තත්ත්වය සුව වෙන්නේ නැත්නම් ඔබ මුහුණ දුන් පරිසර සාධක පැහැදිලි කර නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න.